welcome back to my YouTube channel. Good morning හැමෝටම. අද දවසේ මගේ day vlog එකක් ගෙන යන්නේ මේ වසබර කාලගුණයත් එක්ක දීද්දි. අද අපි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා මම වීඩියෝ එක ඉස්සරහට පාරගෙන එන්නම්. ඉතින් එන්න මාත් එක්ක පොඩි trip එකක් යමු. ඉතින් ළමයි මේ තමයි මගේ day outfit එක. ඉතින් වීඩියෝ ඉස්සරහට බලාගෙන ඉන්න. Thank you. ඉතින්නේ vlog එක කියන මම තාම මාට විතර මේ යන ටිකට කාපු වේපුවා කරපු වැඩ ගැන වීඩියෝස් ටිකක් යයි. ඉතින් අපිට කවාරයිද අපි ෆස්ට් හොටෙල් එක විදිහට ආවේ බ්ලූ වෝටර් වාත්තුව. අපි මේකෙදි මේ ෆැම් ට්‍රිප් එකේදී ලොකේෂන්ස් කීපයක් කවර් කරන්න ඉන්නේ. වාත්තුව, බේරුවල, කළුතර, හික්කඩුව, බෙන්තොට ඒ වගේ ප්ලේසස් ටිකක් ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන්න. ඉතින් ළමයි මෙතනින් එහාට හොටෙල් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක, කොම්ද ඉන්ටීරියර් එක, ඒගොල්ලන්ට තියෙන ස්පා, ජිම්, රූම් ටුවර්ස් ඒ ඔක්කොම තමයි මේ වීඩියෝස් වෙන්නේ. මම හොටෙල් එකට යද්දී හොටෙල් එකේ නම කියන්නම්. ඊට පස්සේ රූම් ටුවර් එකයි ඒ ඔක්කොම කවර් කරන විදිය තමයි මේ ෆොටෝස් එක මම දාලා තියෙන්නේ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කළුතර හොටෙල් එකට. ඊට පස්සේ අපි ගියා කැනඩි බීච් හොටෙල් එකට. ඉතින් මේ ඉන්නේ අපි කටිය බලන්න ඉතින් සීඩේවි ළමයි ටික නේද? ඉතින් අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ ක්ලබ් වස් කඩුව හොටෙල් එකට. මේ තමයි ඒගොල්ලන්ගේ ලොබි ඒරියා එක. අපේ ලන්ච් එකෙන් පස්සේ තමයි රූම් එකට ගියේ. හරිම ලස්සන හොටෙල් එකක්. හරිම ස්පේෂියස් සහ රූම් හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහට බලාගෙන ඉන්න. මේ ඉන්නේ අපි 4 දෙනා. මේ දින ඒගොල්ලන්ගේ පූල් එක. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පූල් එක ගාම සිප් ඇන්ඩ් ඩ්‍රින්ක් කියලා චූටි ටුක් එකකුත් තියෙනවා. හරිම ලස්සනයි. මේගොල්ලන්ගේ බාර් ඒරියා එක තමයි මේක. ඊට පස්සේ අපි ගිය අනන්තර කළුතර ඒගොල්ලන්ගේ සිස්ටර් කමිටියකට. මේ විදිහට තමයි ඒගොල්ලෝ හැම කෙස් කෙනෙක්ම වෙල්කම් කරන්නේ. හරිම ලස්සනයි. ට්‍රැඩිෂනල් වේ එක. හරිම ලස්සන ඉන්ටීරියර් එකක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකේ ඉඳලා ඒ ඔක්කොම ගියපු හොස්පිටැලිටි එක හරිම සුපර්බ්. Viscous drink එක. Cheers. කොහොමද? ඔන්න මොකද මේ හොටෙල් එක ගැන හිතෙන්නේ?
හොඳයි. තාම මම ඇතුළට ගෙනියගෙන ඉන්නකොට මොකුත් හිතෙන්නේ නැහැ. දැනට හොඳයි. දැනගන්න පුළුවන්. මෙතන ඒ හැම දෙයක්ම නෝට් ඩවුන් කරලා තියෙනවා. කීලන් කියවෙනකන් ඕපන් වෙන්නේ. එයාලට මොන හරි පෙන්නන්න. ඒ වගේ ඇක්ටිවිටිස් එකක් අපේ තියෙනවා. ප්‍රධානම දේ තමයි ගෙස්ලා ආවට පස්සේ යාලට රැබිට් ෆීඩින් මේගොල්ලන්ට ෆීඩ් කරන කැමරා ඒක යාලට try කරලා ගිහම ඒක දෙන්න තමයි අපි කරන්නේ. ඒගොල්ලෝ ටෝනික් වට පස්සේ කුස්කලි ක්ලාස් එක යාලට පුළුවන් මෙතන මේගොල්ලෝ මේ කමතක් වගේ එකක් හදලා තියෙන්නේ. එතනින් අලුත් ෆ්‍රෙෂ් එළවලු පළතුරු කඩාගෙන එතනම ඔයලා කරන කුකින් ඩිමෝ එකක් එතන ඒගොල්ලෝ කරනවා. ඒකේ මේ ගෙවත්ත තමයි අපි මේ පහු කරගෙන යන්නේ. හරිම ලස්සනයි ඒකත්. මේ තියෙන ඒගොල්ලන්ගේ ට්‍රී හවුස් එක. මේ එතනට ලස්සන වේව් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලෝ දකින ජෙෆ්රි බාවර්ස් ලයිබ්‍රරි එක. They have water sports also. Now we are going to the spa and it's surrounding with the nice vibe with the nature. This is the zip line all over the place. And this is the gym. This is their kids club. මේගොල්ලන්ගේ මන්දක තවත් දෙයක් තමයි ඩිපාර්චර් කියේදී ආශිර්වාද කරලා තමයි ඒගොල්ලෝ ඩිපාර්චර් එක හොටල් එකෙන් කරන්නේ. හරි ලස්සන එකක්. ඉතින් මේ ඉන්නේ අපේ ටීම් එක. ඔක්කොමලා 28 දෙනෙක් වගේ ජොයින් වුණා. ඉතින් දැන් අපි ආවෙලා ඉන්නේ අපේ ෆස්ට් නයිට් ස්ටේ එක තියෙන සිනමන් බේ බේරුවල හොටල් එකට. ඉතින් ඒගොල්ලෝ අපේ වෙල්කම් කළේ ඔයිල් ලැම්ප් එකක් පත්තු කරලා සා වෙල්කම් ඩ්‍රින්ක් එකක්. ඉතින් ඒකත් හරිම ලස්සනයි. Nice.
we have a jacuzzi here. මේගොල්ලෝ අපිට මලක් තියනවා. හලෝ ඉතින් දැන් අපි චෙක් ඉන් වෙලා ඉන්නේ. එන්න අපි මොනවද ඔර්ඩර් කරන්න කියලා බලමු. දැන් මේ යන්නේ ඉස්සෙල්ලා මොකටද දැක්කේ? ගන්න යන්නේ කොක්ටේල් එකකට. And this is my outfit for today. Окей, раз, два, три, делаем. Залетели на Патрики, приводи своих папиков. Уже выпал первый снег, а мы все так же на трафике. Мы все так же без графика и ночами не спим. Угораем с пацанами, на районе шумим. А ты в этом красном платье. කොක්ටේල් එකේ ඉන්නේ. ඉතින් දිනයකට යන්නත් ඕනේ. හැබැයි දැන් නම් හොඳටම බඩ පිරලා තියෙනවා. ඉතින් අපි පොඩි දේවල් ටිකක් කාලා ඩිනර් එක අරගෙන රූම් එකට ගිහලා නිදා ගන්න ඕනේ. මොකද අද මාරම ටයර්ඩ් දවසක්. ආයි හෙට උදේ 8ට යන්න ඕනේ. එහෙනම් ඉතින් ඩිනර් එක අරගෙන රූම් එකට ගිහලා නිදා ගන්න තමයි අත්ති. බයි. ඉතින් ළමයි දැන් තමයි මේ ඩිනර් වලට යන්නේ. පූල් එහෙම ප්ලේ කරලා අතන මඩගෙන දැල කොට අපි ඉතින් ගිහලා බලමු. This is the soup corner and the starters are also here. With soup, bread and butter, and the salad corner is also there. This is where this is the train station. There you can get naan, paratha, and fried rice. This is the dessert corner. You can get variety of desserts here and fresh fruits also. ඊට පස්සේ අපි ටිකේ කරන් පොඩට රූම් වලට ගියා නිදා ගන්න. ගොඩක් ටයිම් දවසක් ඉන්නවා. හිතන්න පුළුවන් කවුද මේ නිදාගෙන ඉන්නේ කියලා මෙහෙම. හෙලෝ දැන් අපි මේ ඩිනර් එක ඊ ෆන්ක්ෂන් එක ඉවර කරලා දැන් රූම් එකට ආවා. නිදා ගන්න ඕනේ. ඉතින් හෙට දවසේ මොනවද කරන්න කියලා හම්බෙන්නේ.